ලඝු ගණක වගු මගින් බෙදීම සිදු කිරීමේදී 15.88 බෙදීම 0.112 ගණන සුළු කිරීමෙන් අපි ඉගෙන ගනිමු. අප දන්නවා ලඝු ගණන් සුළු කිරීමේදී අප පළමුව මේ ආකාරයට ලියා ගන්නවා. මෙහිදී ලඝු x සමානයි ලඝු 15.88 මෙන්න මේ බෙදීම කියන ලකුණ. මෙතෙන්දී අඩු කිරීම බාටපත් වෙනවා. ඒ කියන්නේ ලඝු වලදී බෙදීමක් අඩු කිරීමක් බාටපත් වෙනවා. අඩු කිරීම ලඝු 0.112 විදියට ලියනවා. දැන් මෙන්න මේ 15.88ට ලඝු පොතෙන් හොයමු. මේ ආකාරයට අපි ලඝු පොතෙන් බලනවා. මෙන්න මේ 15 මේ ස්ථානයේ මේ 15 මම පෙන්නනවා. මේ විදියට ගත්තම 15යි දශම 8ට අපි හොයන්නේ. එතෙන්දී අපට එනවා 1987. මෙන්න මෙතන. මෙන්න මේ මලවුන් ගන්න තැන. එයට අප එකතු කරනවා 22ක්. මේ විදියට අපට ලඝු ඉවත් වෙලා ඊළඟට 1.2.0.9 කියන අගය ලැබෙනවා. යලිත් අපි 0.112ට ලඝු මෙහිදී ඔබට පේනවා අපි හොයන්නේ 0.112ට. මෙතන 11.2 කියන තැන මෙන්න මේ අගය එනවා. එතන එන අගය තමයි 0.492 කියන අගය. අපි කොහොමද ඒ යොදන්නේ? මෙහිදී අප දන්නවා 0.492 අප මේ අඩු කිරීමක්, ඒ කියන්නේ බෙදීමක් අඩු කිරීමක් වෙන මෙතන ලකුණේ. ඒ වගේම මෙතන ව්‍යුති එකක් හිටින විදියට ඔබ කලින් පාඩම් වල ඉගෙනගෙන නැති මේ විදිහට 0.492 යොදනවා. දැන් මේ සුළු කිරීමේදී අපට ගැටලුවක් එනවා. 1 ඍණ 1 කියලා පූර්ණ සංඛ්‍යා. එතකොට එන්නේ 1 එකතු කිරීම 1. එතකොට එනවා 2 අගයක්. ඒ අඩු කිරීමේ. ඊළඟට අපට මෙහි අඩු කිරීමක් සිදු කරනවා. එතෙන්දී අපට එන්නේ මෙන්න මෙහිමයි. 2.1517 කියන අගය අපට ලැබෙනවා. අවසාන උත්තරය. දැන් අපි මෙහි ඇන්ටිලොග් හොයනවා. ප්‍රතිලඝු. ප්‍රතිලඝු සෙවීමේදී අපට එනවා 141.5 කියන පිළිතුර. කෙසේ නමුත් අපට අවසානයේදී 15.88 බෙදීම 0.112කින් ලැබෙන පිළිතුර තමයි 141.5. මෙය ලඝු ආශ්‍රිතව විසඳුවමන පිළිතුර.